මිනසා කොන්නිචිවා. අද අපි කතා කරමු අපොස්ස සාමාන්‍ය පෙළ දරුවන්ට වැදගත් වෙන පාඩමක්. විවිධ දේවල් වලට කැමති කියන්නේ කොහොමද? අපි පාවිච්චි කරනවා දරුවනේ සුකිදෙස් කියන වචනේ. සුකි කියන්නේ කැමති. ඉතින් මොනවාට හරි කැමති නම් අපිට පුළුවන් අපි කැමති දේ සඳහන් කරලා ගා සුකිදෙස් කියන යෙදුම භාවිතා කරන්න. එතකොට අද අපි කතා කරමු දෝබුත්සු. දෝබුත්සු කියන්නේ සත්තු. එහෙමනම් අපි බලමු ඕගොල්ලන් කැමති සතෙක් ඉන්නවා නම් කොහොමද එවැනි සතෙකුට කැමති කියන්නේ කොහොමද? අපි කාගෙන් හරි අහනවා නම් දොන්නා දෝබුත්සු ගා සුකිදෙස්කා. දොන්නා කියන්නේ මොන වගේ? දොන්නා දෝබුත්සු මොන වගේ සතෙක්? ගා සුකිදෙස්කා කැමතිද? ඉතින් ඔයාලා කාගෙන් හරි අහනවා නම් දොන්නා දෝබුත්සු ගා සුකිදෙස්කා. බල්ලන්ට හැමෝම කැමතිනේ. ඉතින් බල්ලට කියනවා ඉනු. මේ ඉන්නේ ඉනු. එහෙනම් අපි හමු දොන්නා දෝබුත්සු ගා සුකිදෙස්කා. ඉනු ගා සුකිදෙස්. ඉනු ගා සුකිදෙස්.